හෙලෝ කොහොමද ඔයාලට මේ නොවැම්බර් 26 අපි නිවාඩුවට ගිහිල්ලා ඔය දෙවෙනි දවසේ ඉතින් මේ ගලේ දේවාලට යන්නයි අපි මේ හැමෝම හදන්නේ. ගොඩක් අය මං හිතන්නේ දන්නවා ඇති ගලේ දේවාලය ගැන. අපි ඉතින් දැන් ඔය ගලේ දේවාලට අද යනවා හෙට නුවර යමු කියලා ප්ලෑන් කරන් ඉන්නකොට හයියෙන් වහින්න ගත්තනේ. අපි කොහොම වැස්ස බලලාම දවසක් දෙකක් ඇරලා යමු එහෙම කතා වෙලා හිටියා. ඊට පස්සේ ඉතින් ඔන්න දෙවියෝ බේරුවා වගේ අපිට ඒ ගමන වැලක් කළා. බෝඩිවටම වෙලා හිටියා ඉතින් දවස් ටික. දැන් කමන්නේ දැන් අපි ගම් වතුර ගැන කතා නොකර ඉමු. අපි දැන් කොහෙද යන්නේ? මේ වීඩියෝ ටික ගේන්නේ මොකද අලුත් අවුරුද්ද දෙනකොට පරණ වීඩියෝ ටික ඉවර කරන්න මේ ටික එඩිට් කරගන්නත් බැරි වුණා. පස්සේ ගෙදර ඇවිල්ලා ඉතින් ගෙවල් අස්පස් කරලා දවස් 10ක් හිට වෙලාන් හිටියේ. ඒ වැඩ ටිකත් එක්ක ඉතින් වීඩියෝවත් මුකුත් කරේ නැහැ. ඊට පස්සේ මෙයාලගේ ඉස්කෝල පටන් ගන්නවා කියලා එතන ඒ වැඩ ගොඩක් නිසා මේක එඩිට් කරගන්නත් බැරි වුණා. කොහොම හරි දැන් පළවෙනිදර කලින් මේ පරණ වීඩියෝ ටික දාන්න ඕනනේ. ඉතින් දැන් ওই පාර දිගේ අපි යනවා ගලේ දේවාලෙට. ඊට පස්සේ ඔතන දැන් මේ හස්බන්ඩ් හැමදාම ඒ කියන්නේ අපි ගලේ දේවාලට ඉස්සර ඔය නැවතිලා ඉන්න කාලෙත් කොළඹ ගලේ දේවාලට ගිහිල්ලා මේ ගියාම එතන අර ඉන්නවනේ කට්ටිය ඒගොල්ලන්ට මොනවා හරි දෙනවා. දවසක් නම් අපි කඩලා තම්බගෙන එහෙම ගියා. ඒ වගේ දැන් ඉතින් මුකුත් හදන්න අපිට පහසුකමක් නැහැ බෝඩිමේන් ඉන්නේ. ඊට පස්සේ යෝගට් ටිකක් හරි දෙමු කියලා කතා වෙලා වැස්ස වුණත් ඉතින් කමන්නේ වෙන ලේසියට ගන්න දෙයක්වත් අමාරුයිනේ. ඒක නිසා මේ අපි දැන් ඔය යෝගට් ටිකක් අරගෙන යනවා එහෙදි බෙදන්න. ඔය ඔතන තියෙන්නේ මේ එයාර්ෆෝස් කැම්ප් එක. එයාර්ෆෝස් එක. අපි මෙතන යන්නේ දෝනි. ගෙවල් පාරේ. කහුණානේ. අපි ඉතින් ඉස්සරත් වගේ ඔන්න බඩේරුඟු ටිකක් ගත්තා. අනිවාර්යෙන් ගලේ දේවාලයේදී ඉස්සරත් ඔතනින් බඩේරුඟු අරන් එන ගමන් තමයි ගොඩක් දුරට යන්නේ. අද ඉතින් සීතලත් එක්ක බඩේරුඟු කරලා කන්න හිතුණා. ඉතින් දැන් අපි රස්නේ මාර විදිහට රස්නේ ඊට පස්සේ මම පොඩ්ඩක් AC එකකටත් අල්ලුවා. මේ ඒත් නිවෙන්නේ නැහැ. ටිකක් වෙලා ගිහින් තමයි අපි කන්න පටන් ගත්තේ. මාරම රස්නෙට තිබුණේ. අපි ඉතින් ඔන්න දැන් ගලේ දේවාලට ආවා. වාහනේ පාක් කරලා යෝගට් ටිකත් අරගෙන අපි ඇතුළට යනවා. මොකද ටිකක් දුර නිසා ආපහු එන්න බෑ යෝගට් ගන්න. ඊට පස්සේ ඒකත් අරම්ම අපි යන්න ගත්තා. ඔන්න ඉතින් දැන් දෝනි ඔකරයි යනවා මේ දෙන්නේ අප්පච්චිටවත් මටවත් යාම ගෙනියන්නම් කියලා දිගටම අරයි යනවා. ඉතින් මගේ යාළුවෝ මගේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පුළුවන් විදිහට උදව්වක් දෙන්න. අපි දැන් ওই මන්තිරුව දිගේ යනවා. අපි දෙන්න උතන කී යනවා. දෝනිගේ ඇස් වහන් යන්න ඕනේ. මොකද මේ බඩු කඩ තියෙනවානේ. වඳින්න කලින් අනිවාර්යෙන් ඕවට තමයි හිත යන්නේ ඉතින්. ඔතනින් දැන් අපි මල් ටිකක් ගන්නවා. එල්ලන එකයි. රමල් වටේ ගන්න. හදපො නැද්ද? හදලා දෙන්නම් එන ටක් ගාලා. එන හදපුවා තියෙන තියන්නේ සුවඳ යනවනේ. මල් මේකක් ගන්නද? හදලා දෙන්න දෙකක්. එයා කියනවා යෝගට් ටික තියලා යන්න මේ වැඳලා ඇවිල්ලා ඒ ටික බෙදන්න අරයි යන්න කියලා. ඊට පස්සේ අපි ඒක කඩෙන් තියලා ආවා. ඊට පස්සේ සෙරෙප්පු ටිකක් ගලවලා අපි ඇතුළට ගියා වඳින්න. ලස්සන වෙල්යායක් තියෙනවා එතන. ඇත්තටම ආස හිතුන හින්දා මම පොඩ්ඩක් වීඩියෝ කරා. අපි ඉතින් දේවාලය ඇතුළට ගිහිල්ලා මල් පහන් පූජා කරලා පස්සේ ඇවිල්ලා තමයි දේවාලයට ඇතුළට ගියේ මේ පළතුරු වට්ටිය පූජා කරන්න. ඔතන මට යෝගට් ටික බෙදෙන එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් හදිස්සියට Wah,
ඇත්තටම මම හරිම ආස තැනක් තමා ගලේ දේවාලය කියන්නේ. අපි ඉස්සර එනවා සතියකට එකපාරක් වගේ අනිවාර්යෙන් එනවා ඉස්සර කොළඹ ඉන්නකොට. මට මාර විදියට හිත නිවෙනවා මෙතනට ආවහම. ඒකේ තියෙන අර ගාථාව එහෙම කිව්වහම සූනියන් දෙවියන්ට තියෙන මාර මාසයි ඒකේ ගාථා ටිකයි. එතකොට අර වාක්‍යයක් තියෙනවා ඒක අත්පාරක් කියවන්න ඕනේ. මාර මාස හිතෙනවා එතන. ගිහින් නැති අය ගිහිල්ලා බලන්න. මාර මාසයි එතන. මම ඔය ඉතින් වීඩියෝ කරගත්ත පොඩ්ඩක් මේ ඇවිදින්න අර තෙමිලානේ තියෙන්නේ. එතකොට ආසයි පොඩ්ඩක්. දැන් මහත්තයා ගිහිල්ලා අර කන්ලව් එහෙම කියවනවා එතන දේවාලෙට ගිහිල්ලා. ඇත්තටම ගිහිල්ලා නැති අය මම කියනවා ගිහිල්ලා බලන්න කියලා. ඔය ඔතන මේ මම ඔය ඉතාලියක් දාලා තියෙනවා. ඈතින් පේනවා අලුතෙන් හදන සූනියන් දෙවියන්ගේ පින්තූරේ ෆොටෝ ගන්න එහෙම තහනම්. මම ඒ අර මේ වීඩියෝ එකට පොඩ්ඩක් පෙවුන නිසා මේ ගත්තා. නැත්තම් ෆොටෝ එහෙම ගන්න තහනම් කියලා දාලා තියෙන්නේ. අපි ඉතින් සෙරෙප්පු ටිකක් දාගෙන දැන් යන්නයි හදන්නේ. ඔතන දැන් හස්බන්ඩ් මේ බිල ගෙවන්න ගියේ මල් පහන් ඒ ටික ගත්තු එකේ සල්ලි ටික දීලා අපි ආපහු පිටත් වෙනවා දැන්. ඔතනින් පොඩිවට දෙයක් අරන් යනවා. එහෙම ලොකු දේවල් ඕන කිව්වෙත් නෑ. දෝනි නම් ඉතින් ওই බෝනික්කෝ ඒ වගේ දේවල් වලට තමයි එහෙම ගත්තේ. පුතා කීටක් එක්කයි පොඩි මුද්දකුයි ගත්තා. මම නම් මුකුත් ගත්තේ නෑ. ඉතින් ඔන්න ඔය කීටක් එක තමයි පුතා ගත්තේ. ඔය ඉස්සරහට යනකොට කියනවා හස්බන්ඩ් ඕන් ඔතන මේ මම මුකුත් ගත්තේ නෑ කිව්වා. මං කිව්වා මට මුකුත් අරන් දුන්නේ නෑ කියලා. එයා කියනවා මේ බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ එයාගේ හිතේ දැන් පුතාට තේරුවාට මම ගත්තා කියලා. වෙනදට මම මොනවා හරි අරන් ඉන්නේ. ඒ වුණාට මේ පාර මොකුත් ගත්තේ නැහැ. ඉතින් අපි ඉතින් දැන් වාහනේ ළඟට ආවා. දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ. දැන් දෙන්න ගත්ත සෙල්ලම් බඩු පෙන්නනවා. මගේ මං ගත්තා අපේ අම්මලා මාගේ ඇස්සම යන්න ගියේ සෙල්ලම් බඩු තියෙන. බලන්න කපටි. කො අයියා මොනවද ගත්තා අයියා කීටක්. කීටක් එකයි මුද්ද. පේන්නේ ලයිට්. මේකේ ලයිට්. මේකේ මෙච්චරයිද ලයිට් එක. ඔන්න දැන් එයා නගිනකොට අමුතුවට මන් දිහා බලනවා. බලලා hina වෙනවා. මම වෙනදාට තියෙන ෆොටෝ එකක් ගන්නව ඇරෙන්න ඔහොම එක දිගට වීඩියෝ කරන්නේ නැනේ. දන්නවා දැන් මේ YouTube එකට දාන්නනේ මේ වීඩියෝ කරන්නේ කියලා. අපි ඉතින් ඊට පස්සේ මගදී කෑම කෑවා. කෑම උතනින් කාලා අපි යනවා ඊට පස්සේ මෝඩ තරිඳු බලන්න. මෝඩ තරිඳුත් බලලා රෑ වෙනවා. ඉතින් ගෙදර යනකොට බෝඩිමට එකයි සීෆුඩ් රයිස් එක. चिकन बिरयानी එකයි seafood rice එකයි full bowl ටයිම් එකයි බලන් ඉනවා පොඩ්ඩක් මට අහලා ඔය. මේ ෆොන්ඩේ පිටපස්සේ පොතේ ගන්නම. කැතේ. දෝන් ෆොන්ඩේ මගේ ෆොන්ඩේ මෝඩේ තරිඳුත් එක්ක හම්බෙමු. මෝඩේ තරිඳුත් එක්ක යනවා. තරිඳුත් තමයි හොඳ වුණා. ඉස්සරහම
දෙවෙනි එක වගේ. ඒ වගේ 14 15 ඉතින් අපි ටිකට් උත් අරගෙන එතකොට මේ පොප්කෝන් දෙකකුයි පෙප්සි එකකුයිත් අරගෙන උඩට යන්න හදන්නේ. උඩ තමයි ෆිල්ම් හෝල් එක තියෙන්නේ. ඇත්තටම ගොඩක් අය කියනවා මේ මෝඩ චරින්දු අර හාස්‍ය ජනක එකක් hina වෙන්නෙත් නෑ වැඩිය වැඩක් නෑ එහෙමත් කියනවා සමහර අය. මම නම් දකින විදිහට මේක ආදර්ශමත් ෆිල්ම් එකක්. මොකද හැමෝම තමන් කරන පින්පව් අනුව තමයි ජීවිතේ තමන් යන තැන තීරණය වෙන්නේ කියන පණිවිඩය මේකෙන් දෙනවා. මට නම් මාරු විදිහට හිතට වැදුනා. ඒ වගේම hina වුණා. ගොඩාක් මේ තේරුමක් ඇත්තව ඒ ෆිල්ම් එක ගහලා තියෙන්නේ ජීවිත අවබෝධය දෙන්න මිනිස්සුන්ට. ඒත් ඉතින් අපේ ගොඩක් අය ඒක තේරුම් ගන්නෙත් නෑ. සමහර අය මම දැකලා තියෙනවා කමෙන්ට් එහෙම ඔකට දාලා තියෙනවා මේ මොන විකාරයක්ද වැඩක් නෑ hina යන්නෙත් නෑ කියලා. ඒ වුණාට ඇත්තටම තේරුම් ගන්න මනුස්සයට තේරෙනවා මේකේ අදහස වෙනස්. තමන් මේකෙන් ගන්න ඕන අවබෝධය වෙනස් කියන එක හැමෝටම තේරෙන්නෙත් නෑ. ඒක තේරුම් ගන්න ඇත්තටම මේ ෆිල්ම් එක හැමෝම වගේ බලනවා නම් හොඳයි මං හිතන විදියට. ඔය මැදට නෑ. එහා පැත්තේ කවුරු ඉද්දන්නේ නැහැ ලයිට් ඔෆ් කරාම බය වෙනවා. දැන් ඉතින් ෆිල්ම් එක පටන් ගන්නකම් අපි බලාගෙන ඉන්නවා. අපේ ළමයි ඉතින් ටික ටික දැන් පටන් ගන්නත් කලින් කනවා ඉතින් පොප්කෝර්න් එක. මේ දැන් ඔන්න පටන් ගන්නයි යන්නේ ෆිල්ම් එක. මාරම ලස්සනයි මට නම් ඇත්තටම ෆිල්ම් එක. හැමෝටම එහෙම නැතුව ඇති. ඒත් මට නම් ඇත්තටම ආසයි මේ ෆිල්ම් එක. ආසාවෙන් බැලුවා. අපි ඉතින් ෆිල්ම් එක බලලා සංසාර චක්‍රය කියලා එකක් ගැන පන්සලේ හම්බුනේ. ඒක තමයි නෑ ඔබ ඒ මැස්සේ අපි ඉතින් ෆිල්ම් එක බලලා එන ගමන් ওই අයිස්ක්‍රීම් එකක් ගෙනාව දෙන්න ඒක තමයි කන්නේ. අද ලස්සන දවසේ අපිත් එක්ක එකතු වෙලා හිටියේ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බුත් සරණයි.